මහනුවර කුණු කඳු ගොඩ ගැහිලා තියෙනවා. දින 6ක් පුරා මහනුවරට පැමිණි බැතිමතුන් තමා ගිය කසල වලින් මහනුවර නගරය දැඩි අපිරිසුදු තත්ත්වයක පවතිනවායි කියලා දැක ගන්න පුළුවන් උනේ. නගර සභා සේවකයන් ඇතුළු විවිධ ස්වේච්ඡා සංවිධාන කසල ඉවත් කළද තැන තැන දමා ගොස් ඇති කසල ඉවත් කිරීම දැඩි අපහසුයක් බවයි ස්වේච්ඡා සේවකයෝ කියා සිටින්නේ. සිරිදහඳා වන්දනාව 7 වෙනි දිනේ ඊයේ දිනේ කියන්නේ 24 වෙනිදා නිමා වන විට ලක්ෂ 4ක ජනතාවක් පෝලිම් වල රැඳෙමින් මහනුවර නගරයේ තැන තැන දමා ගිය කුණු ගොඩවල් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වුණා කියලා ෂේන් සෙනවිරත්නගේ ඡායාරූපයක් ලංකාදීප පුවත්පතත් අරගෙන එනවා. දැන් එතකොට මේ විදිහට මහනුවර කුණු කඳු ගොඩ ගැහෙද්දි අපි දැක්ක පහුගිය දවස්වල කියනවා මේ මහනුවර මේ නගර සභා සේවකයන් ඔවුන් ඉතාම වෙහෙසට පත් වෙලා මේ වන විට 150 දෙනෙක් පමණ තමයි නගර සභා සේවකයන් මේ කටයුත්ත සඳහා නියුක්ත කරලා තියෙන. ස්වේච්ඡාවෙනුත් බොහෝ දෙනෙක් ගිහිල්ලා නගරය පිරිසිදු කරත් තාමත් තත්ත්වය ඉතා හොඳ නැති බවයි අපිට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම සුප්‍රීම ප්‍රවෘත්ති අංශයේ අපේ සමාජිකයන් දෙදෙනෙක් මේ කාලය පුරාම ඔබට මේ පිළිබඳව දැනුම්වත් කරමින් එහි රැඳී සිටිනවා.